හායි ඔන්න ඉතින් අපි ආවා තලවිල සාන්තානා දේවස්ථානයට. මේ පිටිපස්සෙන් තියෙන ලයිට් හවුස් එක. අද දොරවල් වහලා නගින්න විදිහක් නැහැ. මේ පැත්තේ මුහුද. මේ පැත්තේ පල්ලිය. ඔන්න ඉතින් මෙතනින් තමයි දේවස්ථානයට ඇතුල් වෙන්නට තියෙන්නේ. මේ තමයි ශාන්තානා මෞතුමියට කැප කළ දේවස්ථානය. ඒ කියන්නේ ඉතින් මරියතුමියගේ මව තමයි ශාන්තානා මෞතුමිය. ඉතින් මේ තියෙන කුරුසෙන් තෙල් එනවා. ඉතින් අපි දන්න කියන කාලේ ඉඳලම ඔතන ඔහොම තමයි. ඉතින් හාස්කමක් තමයි ඒක. ඉතින් අපිත් හැම සැරේම ගියාම ඉතින් තෙල් එහෙම ගාගෙන යනවා. ඉතින් කවදාවත් ඔයකින් මේ තෙල් හින්දෙන්නේ එහෙම නැහැ. හැමදාම ඉතින් තියෙනවා. හාස්කමක් ප්‍රාත්‍යහාරයක් තමයි ඉතින් මේ. අපි ඉතින් තෙලුත් ගාගෙන පල්ලියට ගිහින් බලමු. මේ දේවස්ථානයේ අවුරුද්දකට මංගල්‍ය දෙකක් පැවැත්වෙනවා. එකක් මාර්තුවල අනිත් එක අගෝස්තුවල. අගෝස්තුවල තමයි ප්‍රධාන මංගල්‍ය තියෙන්නේ. එතකොට මාර්තුවල තියෙන මංගල්‍ය තියෙන්නේ දෙවන සතියේ. ඒකට ඔරු මංගල්‍ය කියලත් කියනවා. ඇයි ඉතින් මේකට ඔරු මංගල්‍ය කියලා කියන්නේ? ඔරු මංගල්‍ය කියන්නේ ඉතින් අගෝස්තුවල වාරකම් කාලයනේ. ඒ නිසා මාර්තුවල ඔරු වලින් ඇවිල්ලා කරන මංගල්‍යයට තමයි ඔරු මංගල්‍ය කියලා කියන්නේ. යේසුගේ අත අල්ලන්න. යේසුගේ අත අල්ලගන්න. තුවාල වෙලාද? ජේසුගේ අත අල්ලලා ඉඹලා ඉන්න. මේ දේවස්ථානයේ ඇතුළතයි. මේ තියෙන්නේ සප්‍රසාද වහන්සේ වැඩමවා තිබෙන දේවස්ථානය. ඊට පස්සේ ඉතින් අපි ආවා දේවස්ථානයට පිටිපස්සේ තියෙන බීච් එකට. මම නම් ඉතින් මේ දේවස්ථානයට පැමිණි
දෙවනි හෝ තුන්වෙනි වතාව. ඒත් බබාගේ පළවෙනි වතාවනේ. ඉතින් එයාටත් හැමදේම පෙන්නගෙන ඔන්න ඉතින් අපි දේවස්ථානයෙන් සමුගන්නයි යන්නේ. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම චෙස පිහිටයි.